කියමු බලන්න මේ වතුරේ ගිලිලා ඉන්න අය අතරින් ඔයා බේරගන්නේ කවුද කියලා. මේ ගැබිනි කාන්තාවක්. එයා තව මාස 2කින් දරුවෙක් බිහි කරනවා. මේ ගොඩක් ලස්සන කෙල්ලෙක්. එතකොට මේ බිලියනපතියෙක්. එයාව බේරගත්තොත් ඔයා ඉල්ලන ගාණක් එයා ඔයාට දෙනවා. ඔයා කාවද බේරගන්නේ? ඉතින් ඔහොමම තප්පර 5ක් කරන් ඔයා බේරගන්නේ කාවද කියලා පහලින් කමෙන්ට් කරමු. ඔන්න එක දවසක් සුපර් මාකට් එකක හොරකමක් වෙලා කියලා මැනේජර්ට අහු වුණා. ඉතින් මැනේජර් හොයලා බලනකොට එයාට අහු වුණේ මේක දිගින් දිගටම වුණ හොරකමක් කියලා. ඉතින් එයා මේ නිසා CCTV චෙක් කරන්න බැලුවා. ඉතින් මේ තියෙන්නේ ඒ CCTV දර්ශන ටික. ඉතින් ඔයාට හරියටම කියන්න පුළුවන්ද බලන්න කවුද මේ අතරින් වැරදිකාරයා කියලා. හොරා තමයි මේ ගැබිනි කාන්තාව. 2017 ජනවාරි මාසෙදි බලද්දී එයා මාස 6ක 7ක විතර ගැබිනියක්. හැබැයි ඊට මාස 5කට පස්සේ එහෙමත් නැත්තම් ජූනි වලදී එයා ඒ වගේමයි. ඒක වෙන්න පුළුවන්ද ළමයි? බෑ නේද? ඒ නිසා එයා තමයි හොරා. දැන් දැනුම පොඩි ඔයාට අරගෙන ඉන්නේ සුපිරි වැඩක්. මම මේ විදිහට රතු ඩොට් එකකට දෙපැත්තෙන් නළු නිලියන්ගේ රූප පෙන්නනවා. ඔයාට කරන්න තියෙන්නේ වෙන කොහෙවත් බලන්නේ නැතුව මෙන්න මේ රතු ඩොට් එක දිහා එක දිගට බලන් ඉන්න එක. අන්තිමට ඔයා දැක්ක දේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරමු. ඔයා මොකක් හරි විශේෂයක් දැක්කනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න ඕනේ. ඔන්න දැනුම පොඩ්ඩි ආච්චිලගේ ගෙදර යන්න පිටත් වුණා. හැබැයි ගෙදරට යද්දි ආච්චි ගෙදර හිටියේ නැහැ. ආච්චි ගෙදරත් ලොක් කරලා පොළට ගිහින්. හැබැයි ආච්චිගේ ගෙදර තිබුණ මේ පාස්වර්ඩ් සිස්ටම් එක ළඟම මෙහෙම අංකයක් තිබුණා. ඉතින් හොඳට කිට්ටු කරලා බලපු දැනුම් පොඩි දැක්කා මෙතන හිස්තැන් 16ක් තියෙනවා කියලා. ඉතින් කොලේ හොඳට බැලුවම දැනුම් පොඩිට තේරුණා මේක හරිම ලේසියෙන් ගහන්න පුළුවන් පාස්වර්ඩ් එකක් නේ කියලා. වැඩ ටික කියමුද බලන්න මොකද්ද හරියටම පාස්වර්ඩ් එක කියලා. මම පොඩි ඉඟියක් දෙන්නම්. පාස්වර්ඩ් එකට එන්නේ ඉරට්ට ඉලක්කම් වර්ග 4ක්. මේක ගහන්නේ මෙහෙම. අංක 2 ඒව 1යි. අංක 4 ඒව 3යි. අංක 6 ඒව 5යි. අංක 8 ඒව 7යි. එතකොට ඔක්කොම ඉලක්කම් 16ක් එනව නේද? ඒක හරියටම කිව්වනම් ඔයත් සුපිරි. දැන් මම වැඩන්ට දෙන්නේ ඔයාගේ ඇස් පිස්සුවට්ටන ඔප්ටිකල් ඉලූෂන් එකක්. වැඩ ටික හරියටම කියමුද මේ රූපවල සැඟවුණු රූප මොනවද කියලා? අංක 1. මෙතන තියෙන සැඟවුණු මූණු 10 හොයමුද? මෙන්න මේවා තමයි මේකේ සැඟවිලා තිබුණ මූණු 10. ඉතින් මේ වයින් කීයක් හරියටම හොයාගත්තද කියලා පහලින් කමෙන්ට් කරමු. අංක 2. මේ රූපේ ඔයාට පේන දේවල් මොනවද? ඔයා දැක්කද කාන්තාවක් කන්නඩි ඉස්සරහා හිටගෙන ඉන්නවා? ඒ වගේම මේ ඔලු කට්ටත් හරියටම දැක්කනම් ඔයා සුපිරි. අංක 3. මේ කාන්තාව කැරකෙන්නේ වමටද දකුණටද නැත්නම් දෙපැත්තටමද? පොඩ්ඩක් මොංගල්ලුනා නේද? ඇත්තටම මේ කාන්තාව කැරකෙන්නේ දකුණු පැත්තට. අංක 4.
මේ කහපාට බෝල දෙක අතරින් ලොකු බෝලය මොකක්ද? ඇත්තටම මේ බෝල දෙක ප්‍රමාණයෙන් සමානයි. ඔයාට මේ බෝලේ පොඩි වගේ පේන්න හේතුව තමයි ඔයාගේ ඇස් මේ කළු බෝලය නිසා රැවටීම. අංක 5. කියමුද මෙතන ඉන්න සත්තු ගණන හරියටම කීයද කියලා? ඔහොමම පහලින් කමෙන්ට් කරමු ඔයාට ආව සත්තු ගාන. මාළුවා, ඉප්පා, බූරුවා, බල්ලා, පූසා, මීයා, මදුරුවා, සර්පයා, ඩොල්ෆින්, කිඹුලා, ඉස්සා. ඉතින් ඔයත් මේ සත්තු 11 දෙනාම දැක්කද? එහෙනම් ඔයා සුපිරි. ඒ වගේම ඔයා කීයක් හරියට හොයාගත්තද කියලා මතකයතු පහලින් කමෙන්ට් කරමු. කියමු බලන්න මේ අතරින් මිනිමරුව කවුද කියලා. ඔයා දැක්කද මේ අල්මාරියෙන් එළියට පැනලා තියෙන මේ අත? ඒ නිසා මෙයා තමයි මිනිමරුවා. මේ 69 වෙනි ස්මාර්ට් ටෙස්ට් එකෙන් දැනුම පොඩි අන්තිමට අහපු ප්‍රශ්නේ. ඉතින් අද දැනුම පොඩි 69 වෙනි එපිසෝඩ් එකේ අන්තිමටම අහන ප්‍රශ්නේ තමයි මේ. පළවෙනි ළමයා ළඟ ඉන්නේ උග්‍ර විෂ සහිත නයි. දෙවෙනි ළමයා ළඟ ගින්නක් ඇවිලෙනවා. තුන්වෙනි ළමයා ළඟ මිනි කන ගෝනුස්සු ඉන්නවා. කාටද බේරෙන්න වැඩිම අවස්ථාවක් තියෙන්නේ? ඒකට හරි උත්තරය දුන්නේ මෙන්න මේ ස්මාර්ට් රෙඩ්ඩෝ. ඔයාලට දැනුම් පොඩ්ඩිගේ සුබ පැතුම්. මේ අද දැනුම් පොඩි ඔයාලගෙන් අන්තිමට අහන ප්‍රශ්නේ. කියමු බලන්න මේ අතරින් කාගේ බෝට්ටුවද ගිලෙන්නේ කියලා. උත්තරේ හොයාගත්තා නම් අනිවාර්යෙන් මේක පහලින් කමෙන්ට් කරමු. මුලින්ම හරි උත්තරේ කමෙන්ට් කරන වඩාව 71 වෙනි එපිසෝඩ් එකෙන් පෙන්නනවා මම. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට් ටෙස්ට් එක ඔයාගේ යාළුවෝ අතරේ මතකතුව ෂෙයා කරමු. තවත් ස්මාර්ට් ටෙස්ට් එකකින් හමු වෙනකල් ඔයාලට සුපර්ම සුබ දවසක්.